මේ දවස්වල වැස්සත් නිසාම මට මගේ පුංචි කාලේ ලස්සන මතක සටහන් ගොඩාක් මගේ හිතට ගලාගෙන එන්නේ. මොකද ඒ කාලේ අපි වැස්සත් එක්ක අපි පවුලේ හැමෝම එකට එකතු වෙලා ආදරණීය කතා බහක යෙදෙද්දී ඉතින් අම්මගේ අතින් හදපු උණු රොටි ඒ විතරක් නෙමෙයි මගේ ගේ යහපැත්තේ තමයි මගේ ආදරණීය නැන්දා හිටියේ. ඉතින් එයාගේ අතින්ම ඉතින් අපිට ගලේ අඹරපු සම්බෝල එක්ක රෝස් පානුත් අරගෙන ඉද්දී අම්මා එයාගේ අතින්ම ඉඟුරු දාපු ප්ලේන් ටිකක් අපිට දෙන්නේ කතා බහ තව දුරටත් ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්න. ඉතින් ඇත්තට මේවා අදටත් සුන්දර මතක සටහන්. මොකද ඒවා මතක් වෙද්දී ආයේ අපිට මතක් කරන්න හිතෙන තරමටම හරිම සුන්දරයි. ඉතින් මට මේ ඒ විදියට කාලය ගෙවන්න බැරි වුණත් මම පුළුවන් විදියට අපේ පවුලේ හැමෝම එකතු වෙලා ඉතින් මේ විදියට අපි දවස් ගෙවනවා. ඉතින් ඇත්තටම මේ වැස්සත් එක්ක ඉතින් අපිට ඇත්තටම ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් පොඩ්ඩක් රැකියාවන්ට යන්න අමාරුයි. ඒ වගේම වතුරෙන් ගොඩක් පැති යට වෙලා ඉතින් ගොඩක් අය අපහසුතාවයට පත් වෙලා හිටියත් මම උත්සාහ කරන්නේ ඒ ගෙවන කාලය හරි ආදරෙන් ගත කරන්න. මොකද මට තිබුණේ වැස්සත් එක්ක ලස්සන මතක සටහන් ටිකක්. ඉතින් ඇත්තටම ඉතින් ඒ විදියට මගේ දරුවන්ටත් ඒවල ලස්සන මතක ගන්න කරන්න මම උත්සාහ කරනවා. ඉතින් මම මේ සටහනත් ඔයාලට බෙදාගත්තේ මට ඒ තරමටම ඒ කාලේ සුන්දර ළමා කාලයක් වෙච්ච නිසායි. ඉතින් හරිම ආදරෙන් තමයි ඔයාලට මම මේ කතා බහ බෙදාගත්තේ.